ලුණු පොල් කට්ට හිඳෙනකම්ම ලුණු ගේන්න බැරුව ගියා කියන්නේ රාජ්‍ය බිඳ වැටිලා. වෙළඳ අමාත්‍යාංශේ වැටිලා. ඒ වෙළඳ අමාත්‍යාංශයේ තොරතුරු සහ වෙළඳ අමාත්‍යාංශයට අදාළ කරුණු කාරණා ලැබිලා නැහැ. එහෙම නැත්නම් වෙළඳ අමාත්‍යාංශේ නිලධාරි තීන්දුව අරගෙන නැහැ. පෝර ටික වෙලාවට හම්බෙන්නේ නැහැ කියන්නේ කුෂිකර්ම අමාත්‍යාංශේ වැඩ කරලා නැහැ. රිලව් ගැන තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය බිඳ වැටිලා. කුෂිකර්ම අමාත්‍යාංශේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉඳලාම බිඳ වැටිලා. කියන්න පුළුවන් නේ මාසයක් විතර ගියා රිලව් මෙච්චරයි. වඳුර මෙච්චරයි. ගණින්ඩ කොළ ගැහුවා, ගණින්ඩ නිලධාරි පත් කෙරුවා, ගණින්ඩ වෙලාවක් දුන්නා, පැයක් දුන්නා, තප්පරයක් දුන්නා. කෝ රිලව් ගාන. කෝ වියදම් කරපු මුදලට රටේ මිනිස්සුන්ට දෙන විශ්වාසය. එක තව කෙනෙක්ව පත් කෙරුවා, ඒ රිලව්ව ගෙනිහින් දාලා මොකද්ද දූපතකට දාලා මේ ඒ දූපතේ බලන්න කියලා වෙනමම മന്ത്രിවරයෙක් පත් කරා. මියා ගංජා ගහලාද දන්නේ නැහැ. අද වෙනකන් කී දෙනෙක්ගේ දූපතර ගෙනිච්චද කියන්නවත් මේ ආණ්ඩුවේ ඒ වගකීම් ගත්තු අයට වැඩපිළිවෙලක් නැහැ.